ඔබ දන්නවද ඔබේ හිතට අසතුටක් ඇතිවෙන හැම නිවුස් එකක්ම ඔබේ කෙමිකල් ඉම්බැලන්ස් කරන්න බලපෑමක් ඇති වෙනවා කියලා. ඔබගේ මොළයේ ආතති හෝමෝනයක් කැළඹෙනවා කියලා ඔබ දන්නවද? මේ වර්ල්ඩ් ඇන්සයිටි නැත්නම් මේ ග්ලෝබලි ඇන්සයිටි එක නතර කරගන්න අඩු කර ගැනීම අත්‍යවශ්‍යයි. එකෙන් ඔබට වෙන කිසිම හිතක් නෑ. ඔබ හැම තිස්සෙම හිතන්න ඔබ මේ නිවුස් වලින් හිතට දුකට සහ බයට භීතියට පත් වෙනවා නම් මේක ඔබගේ පාලන බලයෙන් තොරයි. ඔබ යම් කිසි කීප දෙනෙක් එකතු කරගෙන ඔබට කර හැකි කුංචි දෙයක් කරන්න. හැබැයි ඔබ තේරුම් ගත යුතු යථාර්ථය තමයි ඔබේ පාලන බලයෙන් තොර දේවල් පිළිබඳව ගොඩාක් ලත වෙන්නට යෑමෙන් ඔබ රෝගියෙක් බවට පත් වෙනවා. සීමා කරගන්න. මොනවද සීමා කරගන්නේ? දවසකට විනාඩි 20ක් පමණයි මම මේ පුවත් බලන්නේ. අපි කියනවා doom scrolling. අනවශ්‍ය තොරතුරු ගොඩාක් අපි හොයනවා. නින්දට පෙර කවදාවත් එහෙම දුක හිතෙන කීරි ගැහෙන කාංසාවක් ඇති වෙන දර්ශන බලන්න එපා. ඒකෙන් ඔබගේ අපි කියනවා සාමාන්‍ය මනෝවිද්‍යාව අපේ යටි හිතට බොහොම ඍණාත්මක බලපෑමක් තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබට පාලනය කරගත නොහැකි දේවල් පිළිබඳව ඔබ ටිකක් සතිමත්ව සිතන්න.